තමන් එහෙම නැත්තම් පත්තිනි අම්මගේ නංගි වාගේ ඉන්නවා නම් උන්ද ආඩම්බර වෙන්න එපායි. මං එහෙම නෑ කියලා. මං එහෙම නෑ කියලා උන්ද ආඩම්බර වෙන්න ඕනේ. මං යසෝදරා කුල පරම්පරාවේ බෝසත් උත්තම ගතිගුණ තිබුණු මේ ශ්‍රී ලංකාවේම හිටපු පත්තිනි අම්මාගේ කුල පරපුරේ බෝසත් චරිතය මට තියෙන්නේ. පිරිමි පැත්තෙන් පිරිමි සිදත් බෝසත් පරපුරේ කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් වෙනවා. ඔබ නිවැරදි නම් වැරදි නම් ඒ වරද හදාගන්න එපා. ඒ වරද හදාගන්න ඕන. හෙළුවේ යන්නේක හොඳ නැහැ කිව්වහම හෙළුවේ යන්නේ හොඳනේ ගායන්නේ. රෙදි අඳගෙන යන අයට ගායක් දෙන්න වැඩක් නැහැ. එහෙනම් බණ අහනකොට සිහියෙන් ඇහුවොත් හොඳයි. එහෙම නැත්නම් හැමදාම මේ මෝඩ සමාජයේ මීහරකෙක් වගේ ඉඳලා මැරෙන්න වෙනවා. ඒ මැරිලා ගිහිල්ලා නැවතත් උපදින්නේ එහෙමවත් මොලයක් නැති නරකාදී තැනක. පින්නතුනි ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයෙකුට කියනවා බල්ලන් යන්නේ බැල්ලියන් කරා පමණයි. බල්ලෝ යන්නේ බැල්ලියන් කරා පමණයි. බමුණා එසේ නොවේ. බමුණෝ එසේ නොවේ. තම පරපුරේ උංගාවටත් යනවා අනිත් උංගාවටත් යනවා. එහෙනම් බල්ලාටත් වඩා පහත් බල්ලෙක් බමුණා කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. හැබැයි ඒ බණහපු බමුණෝ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් අත මිදලා සම්‍යක් දෘෂ්ටියට ඇවිල්ලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල පිළිවෙලින් අමා නිවනින් සැනසුණා. නමුත් මාන්නේ තියාගෙන අහංකාරකම තියාගෙන උද්දච්චකමට ධර්මයේ ග්‍රහණය කරගන්න බෑ. සංසුන්, කීකරු, තැම්පත්, සීලාදී ගුණ ඇති හික්මුණු කෙනෙකුට පින්නතුනි මොන තරම් දොස් කිව්වත් ඒ බඳනන්න පුළුවන්. දැන් ඔබ අන්තර්ජාලයේ බැලුවොත් මට බැනලා දාලා තියෙනවා පුදුම විදියට. අන්තර්ජාලයේ මට බැනලා දාලා තියෙනවා ගොඩාක් කියවුවා. මම ඒවට උත්තර බඳින්න යන්නේ නැහැ. ඇයි බැන්නේ කියලා අහන්නෙත් නැහැ. බැලුමකට මොකද වෙන්නේ කියලා කියන්නේ යන්නේත් නැහැ. මම දන්නවනේ මං ගැන. මම දේශනා කරනු ලබන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සත්‍යම පමණයි. ඒ සත්‍ය විග්‍රහ කරන්නට වර්තමානයේ ඔබ ඇහැ කන නාසාදී ඉන්ද්‍රියයන් ගැටෙන මේ ලෝකයේ තියෙන උදාහරණ මම පාවිච්චි කරනවා. ඒවා පාවිච්චි කරන්න හේතුව තමයි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු කෙනෙකු රාජ්‍ය කරන කල්හි කියලා කිව්වාට උඹලා දන්නේ නැනේ යට ගිය දවස. ඉන්දියාවේ ඒ එක්තර ඉතිහාසයක් උඹලා දන්නේ නැනේ. බ්‍රහ්මදත්ත දන්නේත් නැනේ. උඹලා දන්නේ අංග කුමාර දිසානායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මේ වාගේ ජනාධිපතිවරු ජනාධිපතිකම් කරපු මේ රටේ දන්නේ. එහෙනම් මම මෙදවස මේ ශ්‍රී ලංකා ද්වීපයේ සිද්ධ වෙන දේවල් මේ ශ්‍රී ලංකා ද්වීපයේ මෑත ඉතිහාසයේ සිද්ධ වෙන දේවල් ඔබට මට අපිට ගැළපෙන ඒවා. ඒ උදාහරණ පාදක කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඕනෑම ගැඹුරු ධර්ම කාරණාවක් මම විග්‍රහ කරලා ඔබට පහදලා දෙන්න මහන්සි ගන්නවා. එයින්ද හිත කය වචනේ කියන ත්‍රිවිධ ద్వාරයේම සම්බර කරගෙන මනවි
මේ ධර්ම කාරණාවන් සුනාත ධාරේත චරාත ධම්මෝ මොද්දට අහලා අවබෝධ කරගෙන ඒ අවබෝධිත ධර්මයේ මත ක්‍රියා කරන්න මහන්සි ගන්න. අපි පින්වතුනි මෙච්චර පව් කරන්නේ අපිට ධර්මඥානෙ නැති හින්දා. අවබෝධය නැති හින්දා. මං ඒ නිසාමයි අද මේ මාතෘකාව ලැබුවේ. මේ ඉන්න කවුරුවත්ම අපි හඳුන්නේ සුද්ධ බෞද්ධ නෑ මෙතන. ඔය පූජානන් ගසා දැම්මට ගෑනු ඔබට කිව්වා මට දුකක් තිබුණා. ගෑනු නැත්තම් පාසල් ගහයි කියලා කිව්වා වාගේ මට ඇහුනේ. හාමුදුරුවන්ගේ සිවුරු ගලවලා මිනිහා කොමට අරන් පැනලා ගියා නම් ගියේ හාමුදුරුවනේ ගෑණියක් මිස මේ ලංකාවේ එක පිරිමියෙක්වත් හාමුදුරුවෝ අරන් ගියේ නැහැ. ඔව්. එහෙම පව් අම්මන්ඩිලා මේ සමාජයේ ඉන්නවා. කිංචි මානවලිකගේ වර්ගය. දන් දෙන්න එන අයත් ඉන්නවා, සිල් ගන්න එන අයත් ඉන්නවා, පින්කම් කරනවා. ඔය ඔක්කොම උඩ පැනිලි මිනිහා ඉන්න හින්දා. නැත්තම් මේ ඊට අහවල් උඩ පැනිලා. ආබල කඹුරන තරම කඹුරන නීලයට කඩාගෙන නෙවුනේ. ඈ? මේ පිළිමි නෙමෙයි කඹුරන තරම කඹුරන. ඒගොල්ලෝ කොහෙද ඉඳලා අරකන් කරේ දිලා ඇවිල්ලා මේ කිරංග පාලා කියන මම තමයි ඔක්කොම. මම තමයි ඔක්කොම. බලන්න එපා යෝගේ අභ්‍යන්තරේ අතුල බලන්න එපා. අඩුම තරමේ ඔබ අම්මා වෙලා ඉන්නේ ඔය ඔබ ළඟ ඉන්න මිනිහා ඉන්න. නැත්නම් ඔබට අම්මා කියන එකක් නෑ. ඔබට දරුවොත් නෑ. පිරිමියෙක් තමයි ඔය ඔක්කොම ගුණ දෙන්නේ. යහනියෙකුට ගෙදර බුදුන් අම්මා කියන පදවිය පිරිනමන්නේ පිරිමියෙක්. පුබ්බාචාර්ය මුල්ම ගුරු මාතාව කියන උතුම් පදවිය දෙන්නේ පිරිමියෙක්. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. දේවත්වයේ කියන්නේ උනේ මිනිහ. ජීවයේ උල්පත අම්මා. ඔය උදාර පුණ්‍යවන්ත වන්දනීය ගුණ සියල්ලම පිරිනමන උත්තමයා. පස්සේ තුමේලා එකක් දෙකක් චලුවත් ඕක තමයි. ඕක තමයි. ඒකට පයින් ගන්න දෙපා කවදාවත්. මේ හැල සංස්කෘතියේ ලෝතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ රාජ්‍ය මේකේ පිහිටෙවුවට පස්සේ ඒ බුදුදහමට අනුව හදපු සංස්කෘතියේ පින්නතුනි හැදුණු වැඩුණු පවුල පඳුන සමාජයේ තමන්ගේ ස්වාමියාට වන්දනා කරන ගෞරව කරන උත්තම චරිතයක් හැටියට තමයි කියන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ගෑණි 16ක් වෙන්න ඕනේ කියන එක නෙමෙයි. ගෑණි වහලියක් වෙන්න ඕනේ කියන එක නෙමෙයි. ඒක තමයි මේ සමාජයේ පැවැත්ම සඳහා තියෙන අභිමානය. ඒවා අපිට තියෙන්න ඕනේ. ඒවා නැති වුණොත් විනාශ වෙනවා. ඒ කුල සිරි සත් ආකල්ප අපි ළඟ ගොඩනගාගෙන යහපත් ගමනක් යන්න. ඒකට සම්මා දිට්ඨිය ඕනේ. අපේ හාමුදුරනේ මේ ඉන්න කාටවත් සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ඈ? මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? උපාසකමල පාසල් ඇවිල්ලා කරගෙන පොතේ තියෙනවානේ මුලම. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? මෙවුනලා ඈත වැඩි මේ වතුර වල හින්න ඈ. පුතු ආහන කියන්නේ
සාත කපට කය ගන්නක මුළු ඔක්කොම දිහා බල බලා මට කියා ගන්න කොටුව ළඟින් තිබ්බනම් තමයි තේන්නේ. දැන් දුර වැඩි. වෙනදට සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීම. යහපත් දැකීම. මොනවද යහපත්ව දැක්කේ? හරි දේ හරි විදිහටම දැක්කා. හොඳ දේ හොඳයි කියලාම දැක්කා. නීතිය විදිහටම අනුගමනය කළා දැක්කා. සත් ආකල්ප සත් ධර්ම ඒ විදිහටම අවබෝධයෙන් දැකලා පැහැද සිතින් ජීවිතයට එකතු කරගත් අය සම්මා දිට්ඨියේ යුක්තයි. දැන් මෙතන ඉන්නේ සියලුම දෙනා පාහේ මිත්‍යා දෘෂ්ටිකයි. වැරදි දැකීමකින් යුක්තයි. වැරදි දැකීම කියන්නේ මොකක්ද? වැරදි දැකීම කියන්නේ හරි දේ වැරදි කියලා දකිනවා. හොඳ දේ නරකයි කියලා දකිනවා. නීතිය අනීතිකයි කියලා දකිනවා. සත්පුරුෂ දේ අසත්පුරුෂයි කියලා දකිනවා. මේ විදිහට පින්නතුනේ හොඳ නරක දෙක බේරා ගැනීමට නොහැකිව හොඳ දේ නරකයි කියලා දකින, නරක දේ හොඳයි කියලා දකින, සත්‍ය අසත්‍යයි කියලා දකින, අසත්‍ය සත්‍ය ලෙස දකින මේ දැකීමට කියනවා මිත්‍යා දෘෂ්ටිය. උදාහරණයක් කියන්නද මම? බෞද්ධ දර්ශනයට අනුව ලෝක විද්‍යාවන්ට අනුව ඒ වගේම සෞඛ්‍ය විද්‍යාවට සමාජ විද්‍යාවට අනුව කිරි බොන එකද වඩා උතුම් අරක්කු බොන එකද? ඔය දෙකෙන් වඩා උතුම් කෝකද? කෝකද අපත්‍ය කිරි බොන එකද උතුම් අරක්කු බොන එකද? පොඩි කාලේ නම් කිරි ලොකුණාව තමයි. බවලත් අය මොකද හිතන්නේ? කිරි මණ්ඩලයේ අයිතිකාරයෝ මොකද හිතන්නේ? මොකද හිතන්නේ? ඒකට උත්තරයක් දී ගන්න ලේසියෙන් බෑ මම දන්නවා. ඇයි? අපි මිත්‍යා දෘෂ්ටිකව ඉන්න නිසා. කිරි බොන එක තමයි ලපටි ලාමක ලදරුවාගේ ඉඳලා වයෝවෘද්ධව මිය යන්න ඉන්න නාකියා දක්වා සමස්ත මානව ලෝකයේ සත්ත්ව ලෝකයේ පැවැත්ම සඳහා උචිත ශ්‍රේෂ්ඨ කිරිමෝණයකනේ පෝෂණය මනාව සෞඛ්‍ය මනාව පවත්වාගෙන යමින් ජීවිතයේ දීර්ඝායුෂ සම්පත්තියක් වින්දනය කොට සමාජ ගෞරවයේ කීර්තිය අභිමානය සලසාගෙන පවුලේ පන්දුරේ සමගිය ඇති කරගෙන ධනය විනාශ නොකොට ආරක්ෂා කරගෙන ආරවුල් සමාජය තුළ ගොඩනැගෙන වියවුල් නැති කරගෙන සමගිය සාමය සතුට ඇති කරගෙන කාලය ශ්‍රමය ධනය මනාව හසුරුවාගෙන පින්වත් ගමනක් යන්න පුළුවන් උත්තම පානේ කිරි. නමුත් මට කියන්නකෝ මේ කොංගස් හන්දිය අතුරු මේ ප්‍රදේශයේ මිනිස්සු වැඩි ආසාවෙන් කැමැත්තෙන් වැඩි මුදලක් වියදම් කරලා බොන්නේ කිරි දාරක් කියන්නේ. කිරි ලාභයි
බෝතලයක් 200යි. අරක්කු බෝතලයක් 1000යි කියන්නකො. කිරි බෝතල් 5ක් අරන් අම්මයි අප්පච්චිටයි බෝතලයක් දීලා නන්දයි මාමයි දෙන්නටත් කිරි බෝතලයක් දීලා පවුලේ කනුවේ ඇයට කිරි බෝතල් 3ක් බොන්න පුළුවන් වාසනාව ඇති පවුලේ සමගිය සතුට සැනසීම පෝෂණය ප්‍රීතිය උදා කරන සමගිය සාමදානයේ ගොඩනගන අඩු මුදලකින් වැඩි ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් හැකියාව තියෙන වැඩි පිරිසක් තමන් කෙරෙහි ආදරවන්තයෝ කරගන්න පුළුවන් ලාභයක් තියෙන කිරිබොන එකට වඩා අනුනා කරා. ගෙදරින්ම එකෙක් 1000ක්ම වියදම් කරලා එකෙක් දීලා එනවා. පාණු දුස්ති ස්වාමීන් වහන්සේ හැම ගෙදරම මෙහෙම නෑනේ. ඔව් මම ඔය එක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. ගාන්ජා බොන එකත් එහෙම. බීඩි සිගරට් බොන එකත් එහෙම. කුමාරි බොන යන එකත් එහෙම. අරක්කු බොන්නේ වල් කොමේ යන්නේ. බොරකමේ යන එකත් එහෙම. බොන්නේ නෑ කුඩු විකුණනවා. ගාන්ජා විකුණනවා. අරක්කු විකුණනවා. අරක්කු පෙරන සත්තු මාර්ග දාගයක් කාරකෝ මේ එදෙන පිළිගත් දෙනවා. බොරුවේ ලෝකේ මුලා කොට හේලා කියන පාලස වචන කියන හිස් වචන කියන මේ සමාජය විනාශ කරන අය එම කම්මැලි කුසීත කරකට ඉඳලා අනුන්ට බරක් වෙන යැපෙන පෞ ජීවිතත් එහෙමයි. අල්ලස් ගන්න නායකයන් නොගෙවාලි හොරට කියලා මැරලා විකුණන මේ විදිහේ පින්නතුනි තමන්ගේ ආත්මාර්ථකාමී ලාභයන් මිත්‍යා දෘෂ්ටික ඇසින් බලා ලබන සියලු දෙනාම අවාසනාවන්තයි. ඒ ගොඩේ මේ එක එක්කෙනා බේරගෙන ගියොත් අපච්චි මොකක් හරි මිත්‍යා දෘෂ්ටියක අපි ඉන්නවා. කවර හෝ මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. මම අහන්නේ මෙහෙම එකක්. අම්මද උතුම් විරිදද? මම තාම කසන්දරලා දිනු තුන්දෙනා බැලුවානේ. අම්මද උතුම් විරිදද කියලා මම අහුවොත් දෙන උත්තරේ මොකක්ද? කොල්ල තුන්දෙනාම කියන අම්මා උතුම් කියලා කියනවා. අපට මොකද හිතන්නේ? ඇත්තම අප්පච්චි කියපු කතාව ඇත්ත. මම දන්නවා අප්පච්චිගේ කතාව මත තමයි මේ මුළු සමාජෙම ඉන්නේ. නමුත් හරි උත්තරේ මේ ලෝකේ උතුම් අම්මා. මේ ලෝකේ උතුම් අම්මා. නමුත් අපේ දැක්ම තියෙන්නේ අම්මා උතුම් කියලාද බිරිඳ උතුම් කියලා. කසාද ගන්නකො හැම බිරිඳියෙක් මෙතන ඉන්න කසාද ගන්නකො හැම බිරිඳියෙක්ම බිරිඳ උතුම් කියන තැන ඉන්නේ කියලා මම කියනවා. නෑ අනුරු මන්නම් ආයේ මොනවද කියලා ඔබට හිතෙනවා ඇතිනේ. ඔබට හිතෙනවා ඇති. මම මේ කියන එකත් එක්ක ගල්පලා බලන්නකො. ඔබ උදේ ඉඳලා රැ වෙනකන් රැ තිස්සේ දෙල් වෙනකන් හේනේ කුඹුරේ වාත්තේ පිටියේ රැකියා ස්ථානයේ තමන්ගේ කර්මාන්තේ වැඩදිනේ මහන්සි වෙලා දුක් විඳලා හරිහත්ම කරන වස්තුවේ වැඩි කොටසක් වියදම් කරන්නේ අම්මා සන්තෝෂ කරන්නද බිරිඳ සන්තෝෂ කරන්නද?
වැඩි කොටසක් වියදම් කරන්නේ මව සන්තෝෂ කරන්නද බිරිඳ සන්තෝෂ කරන්නද? සියලුම පිරිමි බැලුම් සාක්ෂියේ උත්තරයක් දුන්නොත් කාන්තාව මොකද හිතන්නේ? මේ පිරිමි මේ දැන් කවුරු සන්තෝෂ කරන්නද මේ උපය ගන්න ඒවා වැඩි මහන්සියක් ගන්න. බිරිඳ සන්තෝෂ කරන්න ඇත්තටම අම්මා සන්තෝෂ කරන්නේ නෙමෙයි. හැබැයි විවාහික ලෝකේ ලෝක සත්‍යයේ බුද්ධ වචනේ අම්මා උතුම්. අම්මා උතුම් කියලා පදේ තියෙනවා. නමුත් යන්නේ අපි මිත්‍යා දෘෂ්ටිකවනේ. අම්මා වැතෑරෙනවනේ. අම්මා වැතෑරෙනවා. අම්මා ඇතෑරෙන්න හේතුව අන්න උතන තමයි රාගය තියෙන්නේ. උතන තමයි කෙලෙස් ධර්ම තියෙන්නේ. බිරිඳව අත්හරින්න ඕනේ නැහැ. අම්මව අත්හරින්න ඕනේ නැහැ. දෙන්නම එකතු වෙලා දෙපාර්ශ්වයෙන්ම මව්වරු දෙන්නයි පියවරු දෙන්නයි ඉස්ස මුදුනේ තියාගෙන සැලකුවත් ඒ ණය ගෙවන්න බැරි හින්දා ඒ අය මියනතුරු පූජනීය උත්තම වස්තු හැටියට වන්දනා කර කර සන්තෝෂෙන් තියන්නේ. නමුත් ස්ත්‍රී පුරුෂ ඔබ හැම දෙනාම තම තමන්ගේ හදවතින් ඇහුවොත් එතන නෙමෙයි. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒකෙන් අත මිදෙන්න ඕනේ. ස්වාමියාට කියන්න ඕනේ බිරිඳ මේ මං ගැන ඔත්තු වෙන්න ඕනේ. අපි දෙන්න අඳුරනවානේ. ඔයා මට මං ඔයාට